තුන් පොට නම්මලා ඔසරිය ඇඳලා හත් කඩකට පින නෙරිය තියාලා මාල හතක් නැද මුතු පොට හැඳලා ඉරහඳ බලයෙන් ජයසෙත් වේවා තොරන් හැමටම කියලා පත්දා මගුල් කනවා කැන්දා අරන් ජනදා මැනිකා ගම්මානෙ එලි වෙනවා පැලේරන් පහන වගේ ඔබ ඉන්නවෝනේ සන්තෝසෙන් සුදු නෑනාමාගේ කරකාරය බැඳගෙන පනවාගේ රැකගන්නම් මගේ පනවාගේ රැකගන්නම් සඳ වගේ මුහුණේ දැක්කාම හිත බැඳුනේ පින්නාගේ හද රැඳීසෙනේ ඉන්නම් බැඳී එකසේ නැතදා යාද හෝනේ කිසිදාක නෝනේ හිමි වේනම් සුදු නෑනාමාගේ කරකාරය බැඳගෙන පනවාගේ රැකගන්නම් මගේ පනවාගේ රැකගන්නම් ගෙලේරන් මාලදා හැඩවී මගේ මනමාලිවී නුඹ කවදාද මා වෙත එන්නේ කියන් මැනිකෝ මගේ මනමාලිවී නුඹ කවදාද මා වෙත එන්නේ කියන් මැනිකෝ පිළිගනිමු ඉතා සතුටින් කුමරුවනේ ඔබ හා මෙහි පැමිණි
අපි පිළිගමු සාදරයෙන් සුවඳ මලක් වේවා සුවඳ බෙදා දේවා නව මල් පූදීවා මුළු දිවියම සැප වේවා මුළු දිවියම සැප වේවා මුළු දිවියම සැප වේවා
කෝන්ගේ ආසිරි දුලංජ සඳරුවන් සහ පල්ලේ වැල්ලේ ගෙදර දිල්හානි සෙව්වන්දිකා මදුමාලි බණ්ඩාරවන ඔබ දෙපළ මා ඉදිරියේ ස්වාම පුරුෂයා සහ භාර්යාව වශයෙන් කවුනෝම් හඳුනා ගැනීමෙන්ද ඉන්පසු මෙම විවාහ ලේඛනයේ අස්සන් සභා සහතික කිරීමෙන්ද ලෝක චාරිත්‍ර නොහොත් ආගම සම්බන්ධයෙන් යම් පිළිවෙතක් කිසිවක් නොවුවත් ඉතියේ හැටියට ඔබ දෙපළ විවාහ වූ බව දැනගත යුතුයි. ඊළඟ කෝන්ගේ ආශ්‍රිත දුලංජ සඳරුවන් වන මම මෙහි සිටින පල්ලේ වැල්ලේ ගෙදර දිල්හානි සෙව්වන්දිකා මදුමාලි බණ්ඩාර යන අයව නීතියේ හැටියට විවාහ කරගත් මාගේ භාර්යාව වශයෙන් පිළිගන්නා බවට මේ සිටින සියලු දෙනාම සාක්ෂි වනමෙන් ඉල්ලා සිටිමි. පල්ලේ වැල්ලේ ගෙදර දිල්හානි සෙව්වන්දිකා මදුමාලි බණ්ඩාර වන මම මෙහි සිටින ඊළඟ කෝන්ගේ ආසිරි දුලංජ සඳරුවන් යන අයව නීතියේ හැටියට විවාහ කරගත් මාගේ ස්වාම පුරුෂයා වශයෙන් පිළිගන්නා බවට මේ සිටින සියලු දෙනාම සාක්ෂි වනමින් ඉල්ලා සිටිමි. सर्व प्रकारेण सार्थक वේවා. ඒ මේ නියමයක් පත්‍රය වශයෙන් තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සංක්‍රීනලක් කනවිරා ජිත රූප සාරංසාර විචිත්‍ර නයදා වික ධර්ම දේහං වරංකృత භවන්ත්‍රඤ්ඤය ලෝකං යුතං ජින වරං සිරසා නමාමි. අතින් අල්ල ගන්න ලකුණු දැනන් අපේ බෝසතාණෝ විදුරසුන් පිට වැඩම කරමින් මෙකුණු සසරේ තිබූ කෙලෙසුන් නසාලු යම්බුදු වෙමින් අකුණු හොඬසේ ගර්ජනා කර පෙරටුව තබා පොර වදනකද අනිදැන් හොඳයනාදීන් දක්වන ලද්දා උත්‍රයිතල තිලක සකලක්නීය සාගර සතරවරන් දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේලාගේ ආඥාවෙන් අනුභවයෙන් දහසට අරක් ගත්තා වූ රසන් දේවතාවුන් වහන්සේලාගෙන්ද භූමියට අරක් ගත්තා භූමි දේවීන් වහන්සේගෙන්ද මුහුදට අරක් ගත්තා මුහුද මණිමේකලා දේවතාවුන් වහන්සේගේ ආඥාවෙන් අනුභවයෙන්ද දෙදෙව්ලොව සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආඥාවෙන් අනුභවයෙන්දත් මේ වාසනාවන්ත ශ්‍රී शुभ मंगल्यක්ම අස්තු වේවා. හොඳයි පොරු මස්කාර කිරීම පසු වෙන පළමු ශ්‍රී චාරිත්‍රය සත්වර්ගඥා සමූහය වෙත දලුමුර පිදිමේ ශ්‍රී චාරිත්‍රය මේ හත්ම පරම්පරාව කියන්නේ අත්තමුතනත පනත්ත කිත්ත කිරිකෑමුත්තා කියන සත්වර්ගඥාතියන්ගෙන් ආශිර්වාද ලබා ගැනීම ශ්‍රී චාරිත්‍රය. පිල්තරේ මැද මල් ගැබේ තුල
උපං පත්මාවතින් උතුම් සිල් බලේ වැඩි බෝසතුන්ගේ අතට පත් උණු අනුහසින් කල්බලා වරණස් පුරේ නිරේ දුන්ට පාවා දුන් බෙලෙන් මල් කලස්සෙයෝ කොන තබාලා දෙදෙනා පෝරුවේ සිටුවමින් එතැන් සිට මේ පැවති සිරිතකි මගුල් සක්වල මේ කපෙන් යසින් 500 කුමරු බිහිවී පසේ බුදු උණු අනුහසින් තොසින් ඔබ දෙදෙනාව පෝරුවේ සිටුවමින් බැඳ නූල් අත පැන් යසින් බෝකල් මගුල් සැපතක් මෙයින් වේ ජය මංගලං දස එකාඩ මස සරි උපං දා සිට
දුන් කිරි කච්චියක් රෙදි සරි පිඟෙන්නට ඇත දුවට දුන් කිරි එවිට එම කුමරුන් රෙදි කච්චියක් නොලාසින් සපයාගෙන ගෞදින් මවුට පිළිගැන්වීය මෙලෙසින් රණින් කිල්ලෝට යයි යමිනු එරංකෙන්දයි රංගාපු ගිරයයි තබා කිරිකඩ සේල පිදුවයි රන් එප්පු ගත්තේ ඊපිට තබා නිත්තේ මවුට දුන් සත්තේ එදායි කිරිකඩ ලොව පැවැත්තේ දස මාසය කුසේ දාරා බිහි කළ මාගේ දුවේ සිරුරේලේ කිරට පෙරා නුඹට පෙවුවේ දුවේ මගේ සෙනෙහස හිතේ මුතුරනවා දුවේ දාසි වාගේ දෙවියන් ළඟ මගේ සතුටම පාතලා මගේ අම්මා තනි වේවිද අද මම යන හන්දා උරා බොනකොට ඇඟේ ටික සිනහවි කිරි කරපු හන්දා නිවන් දැකලා විතරනම් මදි බුදුයන් මතු මගේ අම්මා දසමාසෙවරේ කତ୍වා පෝසේ සිද්ධි කාරණා ආයු දීගං වස්ස ධම්මාතු පාදං නමා වගුර වගුරාගෙන සුරකු මාගේ පියා ගතට හායිය සීතට සාවිය දුන්නා මාගේ පියා නිදි නොලබා රැතුන් යාම සීන දකින පියා හැමදාමත් සංසාරේ මගෙම වෙන්න පියා ඇයි මේ කාඳුලු අද මට ගන්න බැරි මෙතෙක් කාලක් සිත පතුලේ තියාදැරි සුදු දුවේ ලස්සනයි අද නම් නුඹත් හරි දුව යන නිසා වැටිලා මගේ හිතම හිරි උද්දිකාරෝ ආලිංගිත්වා චුම්බිත්වා පිය පුත්තකං රාජමජ්ජං සුපටිත්තං පීතුපාදං නමාමං හරි කිරට හැරුනේ සෙනේ
හසන්දා උතුරන දායා වෙන් අපාමන දුක් වින්දා පැතිරෙන ගුණ සුවඳ අද පාතුලේ රන්දා මතු බුදුවන්න අම්මේ ඔබේ පාවැන්දා දසමාසේ උරේකත්වා පෝසේ සිද්ධිකාරණං ආයුධීගං වස්ස සතං මාතු පාදං නමමහං මගේ ලෝකේ වීරයානේ මතු බුදුවනු මැන ඔබ පාමුල පියාණනේ තබාවාදීමි දන උද්දිකාරෝ ආලිංගිත්වා චුම්බිත්වා පිය පුත්තකං රාජමජ්ජං සුප්පටිත්තං පීතු පාදං නමමහං අල්ප රුපු දුදනංගෙන් ඔද බිඳ රාජ කරුණා ලැබේවා ස්වල්පයක් වත් අට 90ක් රෝග පීඩා නොවේවා ශිල්ප සිව්සට බාධා එලෝ සත් වලට තව තව නිපුණ වේවා කල්ප අන්තරා යනතුරා මේ යුවතිපති අට ජයම වේවා රෝග අන්තරා රෝග උපද්‍රා දුක්ඛ වෛර දුරවන ලෙසට ආයු වරුණ සප ජය බල වර්ධන නිත්තෙන් දියුණු ආත්මේවා සියලු සතන්ගෙන් පැමිණෙන ඇස්වා කටවාදී සෑම දොසෝ ජය රාම උපුල්වන් දෙවිඳුගේ බලයෙන් සියලුම වස් දොස් දුරු වේවා සුදසුන් නිරිදුන්ත දාවු එසිදුහත් කුමරුන් ඔතෝ මැද මණ්ඩල කිඹුල්වත් පුරනුවර ඉපදුණු අනුහසින් යුද්ධ කරලා පැරදී වසවතු ගියේ දස පෙරුමන් වෙලේ බුද්ධ රත්නය අනුභාවේ වේවා ජය සිරි මංගලං ඔරණ දීපං කරව මුනි රාජ එදා විවරණ දුන්බෙලෙන් දිරණ පාවතින බුද්ධ පූජා නිතර පැවතුණු අනුහසින් කරන සාතනේදී පැරදි වසවාතු ගියේ දස පෙරුමන් බෙලෙන් ධම්ම රත්නයේ ආනුභාවෙන් වේවා ජය සිරි මංගලං
සිතු ළඟට සැනසුම් ගෙනා ලං වෙච්ච මේ පපුවේ ගැස්මම පාතා හරි ආදරේ ඔබට පනතරම් හැම දිනට එක හුස්මකින් දැවටිලා මේ මිහි කත පුරා හිස්ගුවනම පුරා පවසමි ඔබට ආදරෙයි කියා ඒ තරමට මෙමා හරි ලෝබයි තමා මිහිලසියේ ආදරෙයි බලන්නිමි කල්පය පුරා නෙතුමගේ යකීකරුයි තමා සිපගන්න නලලත පුරා ආයේ එනවාද ආයේ ජන්නේ උපදිනා බවයේ හරි ආදරේ ඔබට පනතරම් හැම දිනට එක හුස්මකින් දැවටිලා මේ මිහි කත පුරා හිස්ගුවනම පුරා පවසමි ඔබට ආදරෙයි කියා ඒ තරමට මෙමා හරි ලෝබයි තමා මිහිලසියේ ආදරෙයි අපි ආව ගමනේ සොබා හැරිලා බලන් නැවතිලා උන්නාම සොඳුරුයි තමා අපි දිනුව පැතුමන් එහා මාගේ දැඟිලි අතරේ සසරේ හරි ආදරේ ඔබට පනතරම් හැම දිනට එක හුස්මකින් දැවටිලා මේ මිහි කත පුරා හිස්ගුවනම පුරා පවසමි ඔබට ආදරෙයි කියා ඒ තරමට මෙමා හරි ලෝබයි තමා මිහිලසියේ ආදරෙයි මේ මිහි කත පුරා හිස්ගුවනම පුරා පවසමි ඔබට ආදරෙයි කියා ඒ තරමට මෙමා හරි ලෝබයි තමා මිහිලසියේ ආදරෙයි මා
මගේ එක වස්තුව ඔබයි දුවේ ඇත්තද තාත්තේ
මුළු ලොව ලැබුණත් වෙනස් නොවේ මගේ එක වස්තුව ඔබයි දුවේ ඇත්තද තාත්තේ කිව්වට ගුණ කඳ නැත නිම්මා ඇස් දෙක වාගේ ඔබේ අම්මා වාසනාවන් වරදක් වී දඬුවම් දෙනදා පොර පොරු නොකරනු දුව කිසිදා මේ කරන්නේ පොරුවට ආයුස් අඩුයි ලොවේ හොඳ පවති හැමදාම දුවේ ඒක එහෙමයි මුළු ලොව ලැබුණත් වෙනස් නොවේ මගේ එක වස්තුව ඔබයි දුවේ ඇත්තද තාත්තේ කිව්වට ගුණ කඳ නැත නිම්මා ඇස් දෙක වාගේ ඔබේ අම්මා වාසනාවන් සැපමෙන් දුක ඉවසායින්න හිමෙහි හිත සන්නසාගන්න හොඳයි නැති බැරි අය අට පිහිට වෙනු හැම විට හැකිදේ පින්නට දෙනු හැබැයි මුළු ලොව ලැබුණත් වෙනස් නොවේ මගේ එක වස්තුව ඔබයි දුවේ ඇත්තද තාත්තේ කිව්වට ගුණ කඳ නැත නිම්මා ඇස් දෙක වාගේ ඔබේ අම්මා වාසනාවන් 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 දෑත දරා ඇවිදින් ආදරයෙන් මා වෙනුවෙන් හිඳිනා අයුරෝ මිදෙවී දැනෙනින් හැඟුමන් පාමුල සිත් මාරු බිඳයි ඔබ ළඟ නිවුරු සේදවලා අතුරාලා සඳ පායා ඇති රෑ තුරුලේ ගෙවමු මා පැතුවේ යුගනේ ආදරයෙන් ආදරයෙන් අමුවීමයි හිමිවෝ Wanna love you like we're dreaming, and we'll never stop believing. Wanna ever have this feeling all for you. Oh, I do. It's like a bluebird with a song.
like a river, wild and free. 'Cause I could do anything if you're with me. Wanna love you like we're dreaming, and we'll never stop believing. Wanna ever have this feeling all for you. Oh, I do. Wanna dance like no one's watching. Wanna laugh until we're crying. Wanna love you like nobody's gotten to. Oh, I do. හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ජයමංගලම් සුභමංගලම් කියන ගම කියන්න ඕන ස්පෙෂලි. ඉතින් සෙව්වන්තිගේ ෆැමිලි එකේ කට්ටිය තමයි ඉන්වයිට් කරේ එන්න කියලා අද මේ ලස්සන දවසේ හැද කරන්න. රයිට්. ඉතින් මේ දෙන්නට සුබ පතන ගමන් එන්න කට්ටියම ෆ්ලෝ එකට තනි කරන්න හොඳ නෑ. අද ලස්සන දවසේ මේ දෙන්නත් එක්ක එකතු වෙලා ඉන්න ඕනේ. එන්න කට්ටියම ෆ්ලෝ එකට අපි කියමු. මේ දෙන්නගේ ඉරණම් ගමන සුබ වෙන්න කියලා අපි කියමු. ඉරණම් ගමනේ එපා මොහොතක් කියන්න කොහෙවත් කියලා. රයිට්. කොතෙක් බාධාවත් ඔය අල්ලගත්ත හත් දෙක අල්ලගෙන ඉන්න ඕනේ. ආයෙත් අතාරන්න නැතුව. Sasre ko hevat dani
කට්ටිය ෆ්ලෝ එක ඇයි කවුරුත් දෙන්නේ නැත්තේ? එන්න කට්ටිය මෙන්න ෆ්ලෝ එකට. එන්න කට්ටිය මෙන්න ඔයගොල්ලෝ දෙන්න ඔයගොල්ලෝ දෙන්න. ෂෙයා. Mother,
අපි කියමු උලත් එකයි විලක් කියන. රයිට්. ජෝතිපාලක එක කියන්නේ ලෝක කියමු උලත් එකයි විලක්. රයිට්. උලත් එකයි විලක් එකයි බලත් එකයි නැදත් එකයි අපි හැමදා සොමියේ ඉන්නවා. යෝදානි අපි යෝදානි දවස කවුරු සිනා. අතත් එකයි නැදත් එකයි දුරත් එකයි ළඟත් එකයි මට බාලා වෙන්න ආවේ. කවි මලේ ලැබෙන්නේ අපි බලන්න නවතන. කිව්වක කිව්වන දීනන ගොතලා කියනවා පිළිපද හදලා මේ ආදරේ කොහොමද අනෙත් ආදරේ කොහොමද वे कमलिया वे कमलिया वे कमलिया मेरे नादान दिल वे कमलिया वे कमलिया वे कमलिया मेरे नादान दिल दो नैनों के पेचीदा सा गलियारे इनमें खोकर तू मिलता है कहाँ तुझको अंबर से पिंजरे ज्यादा प्यारे उड़ जा कहने से सुनता भी तू है कहाँ गल सुन लिया वे कमलिया मेरे नादान दिल वे कमलिया वे कमलिया वे कमलिया मेरे नादान दिल क्या करना है तो प्यार कर जिद पूरी फिर एक बार कर कमलिया वे कमलिया मन मर्जी करके देख ले बदले में सब कुछ हार कर कमलिया वे कमलिया
हंद पाया आप दाक बटली गी गायन रैक खडु पुल मल गुरिन ඇහැරනා ඇස් අස්සෙන් සොකරි නටවනා ඇස් අස්සෙන් සොකරි නටවනා වැව පිට වැටිලා නලියන රිදී පාටිනා අහසින් තන ජෝඩුකාර තරුත් බලා තුටුවෙල ආලවටන නාටකම වෙලා ගම්මානම හිත වශී කළා හිතට කුමකටද නැකත්තුලා පෙරමක සුබ ලකුණු ගම පුරා අස්සෙන් සොකරි නටවනා ඇස් අස්සෙන් සොකරි නටවනා देखा तेनू पहले पहले बार वे होने लगा दिल बेकरार वे रब्बा मैनू की हो गया दिल जानिए हाय मैनू की हो गया सुन के तेरी बातें सोने यार वे नहीं मैनू तेरे नाल प्यार वे हाय मैं मर जावा दिल जानिए हाय मैं मर जावा දෙනෙන්න ප්‍රේමනීය වදන් හිතට තට්ටු කළා විඳින්න ජීවිතයේ රස තැන්මට පුරුදු කළා අහන්න හිතුණා ඔබ ළඟට ඇවිත් පුරුල් වෙලා කියන්න නැවත වරක් හිතා හිතට එකඟ වෙලා මගේම දෝ මගේම දෝ මගේම දෝ මගේම දෝ අම්මා මාව බඳවන්න හරි කලබලය නේ බං මට බඳින්න බෑදෙන් තම 27යි නේ බං හැබැයි එයා මට ඔයා මට මනාප නම් බං අපි චුට්ටලයන් නිතිරි කලේ බං ඔයා මට මනාප නම් මං හවසට කැන්දන් යන්නම් අපි චුට්ටලයන් නිතිරි කලේ බං ඔයා මට මනාප නම් මං හවසට කැන්දන් යන්නම් මගුල් පොඩි බඳින්නම් දීකෙටනකත් කියන්නම් ගමටම කියනවත් මං ඔයා මගේ නෝනා කියලා බං අපි චුට්ටලයන් නිතිරි කලේ බං तेरी मस्तानी अनजानी बातों को मेरा सलाम रंगों में डूबी डूबी रातों को मेरा सलाम ख्वाबों में खो गई मैं दीवानी हो गई मैं ओ सोनी सोनी तेरे सोनी हर अदा को सलाम सलाम इश्क 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 सलाम
Alright, signal up, signal Kim Hon Homa. කට්ටියම රවුමක් හැදපු වඩේට කම්බලක මැද්දෙන් තියලා
ලේසි වෙන්නේ නැහැ. කොල්ලෝ ටික අපිට ගහනවා මේ කතා කරන්නේ සමස්ත කොල්ලෝ සමූහය වෙනුවෙන්. නඩේ සින්දු කියමු. පවුලේ උපන්නසේ කළ ආරක්ෂා නඩේ කියමු. ලනුව දමනවා ඒක වදිනවා අපට හිතිය ලපටි ගැටුණු කලටි කිරිලියා උඹේ විලු කබර ගෝයා ඉඳට ගියක් අවසරයක් කන්නට දේවි කලගලලා අතේ තියා උඹ නටවයි කියලා මයා අනවාලා දමු ගන්න බන්ධන නීති ටිකයායේ කකා වැටි ටිකා වගේ එකට හිටි ටික පවුලේ උපන්නසේ කළ ආරක්ෂා ආස්ලනුව දමනවාලු පරත්තේක වදිනවා අපට හිතේ ලපටි කැපලු ඉතින් අපි දැනට විශ් කරනවා සුබ මංගල දෙවියකට. ආශිර්වාද කරන්නට මා බොහොම ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා මනමාල මහතාගේ පාර්ශවයෙන් නියෝජනය කරමින් රෝහණ සේරම් මැතිතුමන්ට. අපි වන්දන කරන්න ඕනේ. දැන් ඒගොල්ලෝ ඇත්තටම මේ කාලේදී අපි උපදෙස් දෙන්න දෙයක් නැහැ. මේ හුඟ දෙනෙක් බොහොම කටුක ජීවිත ගත කරලා විදේශගත වෙලා තමන්ගේ අනාගතය සාක්ෂාත් කරගන්න කටයුතු කරන සමයක් ඇති වෙලා තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් චාරිත්‍රානුකූලව අපිට තියෙන්නේ ඒ අයට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම සඳහා. ඉතින් මනමාලිගේ පාර්ශවයේ සියලු දෙනාගෙන්ම මම ඉල්ලා හිටිනවා අපි ආදරයෙන් සාදරයෙන් මේ පවුලේ උදවිය සහ ඥාති මිත්‍රාදීන්
පිළිගන්නවා මනමාල පාර්ශවය වෙනුවෙන්. ඊට අමතරව ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ අයගේ ජීවිත සාක්ෂාත් වෙලා ඉදිරි කටයුතු සාර්ථක වෙයි කියලා බලාපොරොත්තු වෙන තමයි අපි මේ සියලු දේවල් සිද්ධ කරන්නේ. පවුලේ සියලු දෙනාම එකතු වෙලා මේ ජීවිතය උසස් විදියට ගෙන යන්න කටයුතු කරන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. ඉතින් ඒ අනුව මම කියන්නේ ගැටලුවක් ඇති වුණොත් තමන්ගේ දෙමව්පිය තමයි හොඳම මිත්‍රයා තමන්ට යම් කිසි අදහසක් ලබා ගන්න. යාළු මිත්‍රයන්ටත් වඩා දෙමව්පියන්ගෙන් ඒ උපදෙස් ලබාගෙන තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න කටයුතු කරන්න ඒ සඳහා සියලු දෙනාගේම මනමාල පාර්ශවයෙන් අනිත් පාර්ශවවලත් ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපේ කෙටි වචන සුවල්පේ අවසන් කරනවා. ස්තුතියි. මනමාලිගේ පාර්ශවය නියෝජනය කරමින් මේ මංගල සභාව ආමන්ත්‍රණය කිරීම සඳහා මා බොහොම ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා නන්දනී එදිරිසිංහ මැතිණියට. මම දිල්හානි දියණිය මීට අවුරුදු 11කට පෙර දකින්නකොට යා පාසල් අවදියේ ඊට පස්සේ දැන් අද යා විවාහ ගිවිසගත්තා. පොඩි දරුවෙක් විදිහට මම දැක්කේ දා එයාගේ අම්මා එයාගේ පසුපසින් සිටියා. ලේ කිරට හරවා ඔයාගේ අම්මා සෑම දෙයක්ම ඔයාගේ පිටුපසින් ඉඳලා මහා රුක්ෂයක් වගේ ඔයාව රැක බලාගත්ත දුවේ. ඒ වගේම ඔයාගේ තාත්තා හරි හම්බ කරලා දාඩිය මහන්සියෙන් ඔයාව උස්මහත් කරන්න මහා රුක්ෂයක් වගේ ඔයාගේ පිටුපසින් සිටියා. ඒ වගේම ඔයා අද දින මේ යන ගමනේ අපි හැමෝටම ඔයා මිනි පහනක් වගේ දැල්ුණා අපේ පවුල ඇතුලේ. ඒ ගැන අපි සතුටින් ඔයාට හැම දෙයක්ම කියලා දුන්නා. නමුත් මේ හැම දෙයක්ම ඔයාගේ උත්සාහයෙන් මේ අද දින මේ හැම දෙයක්ම කරගන්න ඔයා අපකප වුණේ. නමුත් අපි හැම දිනම සතුටු වෙනවා හිතුවේවත් නැති විදියට හරිම සාර්ථකව ඔබ අද මේ දේවල් කරගත්ත තනියම. ඒ ගැන මම සතුටු වෙනවා අපේ පවුල හැටියට. ඒ වගේම ඔයාට අපේ අක්කා අයියා වෙනුවෙන් අපේ පවුලේ සියලුම දෙනා වෙනුවෙන් මම ඔයාට ආශිර්වාද කරනවා. ඒ වගේම මෙයාට ගොඩාක් දේවල් අහන්න ලැබුණා. නමුත් ලස්සන කතන්දර වටපිටාවෙන් අහන්න ලැබුණත් ඒ දේවල් කිසිම අවස්ථාවක එයාට වැටුන්න දෙන්නේ නැහැ. එයාගේ අම්මා මහා රුක්ෂයක් වගේ එයාගේ පිටුපසින් සිටියා. කිසිම අවස්ථාවක දුවේ ඔයා ඒ දේවල් ඇහුම්කන් දෙන්න එපා කියන දේ තමයි යාට හැමදේම හැම අවස්ථාවකම කියා දුන්නේ. ඒ දේවල් එයා ඊටාත්ම දක්ෂ උගත් බුද්ධිමත් කටකාර වැඩකාර දියණියක් තමයි මගේ අක්කා මේ ලෝකෙට බිහි කරලා තියෙන්නේ. ඉතින් අද පටන් දුලංජ පුතා එයාගේ ස්වාමි පුරුෂයා විදිහට ආදරයෙන් රැකබලා ගනීවි. මම හිතනවා ඒ අපේ අක්කගේ පවුල ඇතුලේ කොච්චර අගහිගකම් තිබුණත් බොහෝම සතුටින් ඒ හතර දෙනාම මල්ලිත් දිල්හානිත් අම්මත් තාත්තත් පවුලක් විදිහට ඒ කට්ටිය බොහෝම සතුටින් කාලය ගත කළා. ඒ නිසා මම හිතනවා අපේ ගෙදර ඒ තිබුණ සතුට වගේම දුලංජ පුතාගේ අම්මත් තාත්තත් යාට ලේලියක් විදිහට බාර නොගෙන දියණියක් විදිහට බාරගෙන ඒ සතුට හැමදාම දෙයි කියලා. ඉතින් ඔයා අද මේ ජයග්‍රහණය කරලා තියෙන්නේ. ඒ නිසා මම දෙපාර්ශ්වයෙන්ම පැමිණ සිටින සියලුම නෑදෑ හිතුවන්ට පුතේ මේ පැමිණ සිටින සෑම දෙනෙක්ම විශේෂිත දවසේ ඔයාගේ විශේෂිත නෑදෑ පිරිසක් මේ පැමිණ සිටින්නේ. ඒ නිසා ඒ කට්ටියටත් මම ස්තුති කරනවා අද ඔයාලගේ වටිනා කාලය වෙන් කරමින් මෙතෙන්ට පැමිණීම ගැන. ඒ නිසා මම වැඩි කාලයක් ගන්නෙ නැහැ. දුලංජ පුතේ මම ඔයාට කියනවා දිල්හානි ගැන ඔයා හොඳට දන්නවා. ඒ නිසා තමයි ඔයා දිල්හානි දුව අද විවාහ කරගත්තේ. ඒ නිසා එයාට එයාගේ අම්මා තාත්තා වගේම ආදරෙන් රැක බලා ගන්න. දුකක් කරදරයක් උන වෙලාවක සෑම වසින්ම ඔයා මහා රුක්ෂයක් වගේ එයාගේ පිටුපසින් හිට ගන්න. එයාට දුකක් දෙන්න එපා. ඔයාගෙන් ඉල්ලන්න තියෙන එච්චරයි. එයා බොහොම සෑම දෙයකටම දක්ෂ දරුවෙක්. ඔයා හොඳටම දන්නවා එයා ගැන. ඉතින් ඒ නිසා ඒ gedara තිබුණ සතුට වගේම දිල්හානිට ඒ සතුට දෙන්න. එච්චරයි මම ඔයාගෙන් ඉල්ලන්නේ. එයාට අපේ පවුලේ හැමෝම ගොඩක් ආදරෙයි. ඔයා දන්නවා. එයාගේ අම්මා තාත්තා වගේම මම පුංචි අම්මා හැටියටත් එයාගේ ලොකු අම්මා
එතකොට තව පුංචිලා ඉන්න ඔයා හොඳටම දන්නවා ඒ හැම කෙනෙක්ම එයාගේ අම්මා තාත්තා හා සමානවම අපි යාට ආදරෙයි. ඒ නිසා ඔයාගේ අම්මටත් තාත්තටත් මම ඉල්ලනවා ලේලියක් විදිහට නෙවෙයි අද පටන් ඔයාලගේ දියණියක් විදිහට යාව බාර ගන්න. පැමිණ සිටින සියලු දෙනාටම ස්තුතියි. අපේ සමාජයේ කතාවක් තියෙනවා සඳුන් ගහකට සමන් වැලක් ඇතුණාම තමයි ඒ සඳුන් ගහත් සමන් වැලත් සමාජයේ සුවඳවත් කරන්න කියලා. ඉතින් සඳරුවන් සහ සෙව්වන්දී ඔය දෙන්නටත් සඳුන් ගහක් සහ සමන් වැලක් වෙලා සමාජයට සුවඳවත්ව බොහොම සාමයෙන් සතුටින් මේ ගමන ගත කරන්න හැකියාව ලැබෙන්න කියලා මෙතන ඉන්න හැමදෙනාම ওই දෙන වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ මංගල සභාවේ වැඩ කටයුතු අපි මෙතකින් නිමාවටපත් කරනවා. නැවත වරක් සඳරුවන් සහ සෙව්වන්දිගේ මේ අභිනව විවාහ ජීවිතය ආරම්භ කරන මොහොතේදී ඒ දෙදෙනා එකතු වන්නට මෙහි සපමිනි ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මංගල සභාවේ වැඩ කටයුතු අවසන් කරමින් මේ දෙදෙනා දැන් යා යුතු කාලය තව ස්වල්ප මොහොතකින් එළඹෙනවා. ඊට මත්තෙන් දෙමාපියන්ට බුලත් හුරුල්ලක් දීලා වැඳලා ඒ ඔවුන්ගෙන් අවසර අරගෙන අපිට පිටත් යන්න හැකියාව තියෙනවා. ඉතින් අපි ඒ සඳහා ඊළඟට යමු. හරි පරිස්සමෙන් රැකගත් රන් පියුමයි පුතනුඹ සුරතින් කැඳවා ගෙන යන්නේ ඇය දැවටීම ළඟ තෙපුල් කියූ හැටි අදටත් නෑ අමතක වන්නේ ආදරය ඇයයිදු මගේ පනයි අද ඔබගේ සෙවනේ පුතුනේ ජීවිතය ගලයි කාලය ඉගිලෙයි ඔබේ කුලගේ නිනි පහන්දිලේ ඔබේ කුලගේ මිනි පහන්දිලේ මට මතකයි ඈ ඉපදුනුදා මා දෙස හෙළුවා සුරතල් සිනා පුත ඒ හසරල් පිරිමුව අද ඔබගේ රැකගන්න මාගේ පනයි සුරතේ එල්ලී මෙදා ඔබේ පියමැන යන යුවතී මගේ ලෝකේ ආදරේ පිරු සුරතල් දඟකාරී ඒ හසරැල් පිය සෙනෙහස මුමුණයි අදටත් ලෙන්ගතුකම එහෙමයි ආදරය ඇයයිදු මගේ පනයි අද ඔබගේ සෙවනේ පුතුනේ ජීවිතය ගලයි කාලය ඉගිලෙයි ඔබේ කුලගේ මිනි පහන්දිලේ ඔබේ කුලගේ මිනි පහන්දිලේ මතකයි එදා නිමිනුවා මං නැගේ ලෝකේ රජ වූ හැටි පවසා පුත ඒ කිරුලේ හිමිකම අද ඔබගේ රැකගන්න මාගේ පනයි සුරතේ එල්ලී මෙදා ඔබේ
තල්දඟකාරී මාතුරුලේ නැලවුණු හැටි මතකයි අදටත් ලෙංගතුකම එහෙමයි ආදරය ඇයයි දු මගේ පනයි අද ඔබගේ සෙවනේ පුතුනේ ජීවිතය ගලයි කාලය ඉගිලෙයි ඔබේ කුලගේ මිනි පහන්දිලේ ඔබේ කුලගේ මිනි පහන්දිලේ